වියත යන්ත්‍රයෙන් අදාළ පල්පය ඉවතට ගැනීමට පෙර ඒ කඩදාසි නිෂ්පාදනයට අවශ්‍ය තත්ත්වයට පැමිණ ඇතැයි පරීක්ෂා කිරීම සිදු වෙනවා. පරීක්ෂණයට අනුව ඒ නැවත අඹරා ගැනීම සිදු කළ යුතු වෙනවා. දැන් මෙතන තියෙන්නේ පැය එකමාරක් පමණ අඹරාගත් කඩදාසි පල්පය. අපි මේ අවස්ථාවේදී මේ තත්ත්ව පරීක්ෂණයක් කරනවා. අපි දැන් බලමු ඒක කොහොමද කරන්නේ කියලා. පළමුව ජලයේ භාජනයක් අරගෙන ඒකට පල්ප ස්වල්පයක් දාලා කලකනවා. මේකෙ පෙනියනවා කඩදාසි කැබලි තවත් මේ පල්පෙකේ තියනවා කියලා. ඒ කියන්නේ අපට අවශ්‍ය එක ඇඹරිලා නැහැ. ඒ නිසා අපි තවදුරටත් මේක ඇඹරීමට භාජනය කරනවා. මින් අනතුරුව සිදු කෙරෙන්නේ තියුම්බ සක්සා ගන්නා ලද පල්පය චතුරස්‍රාකාර අච්චුව මත දමා ගැනීමයි. මේ ආකාරයෙන් පල්පය අච්චුව තුලට දමා තිරස්ව අල්ලා උඩට ගැනීමෙන් පල්පය ජලයෙන් වෙන්කොට ගැනීම සිදු වෙනවා. මේ ආකාරයෙන් මෙම ගණේගොඩ පිහිටි කර්මාන්ත ශාලාවෙන් දිනකට කඩදාසි 250ක් පමණ නිෂ්පාදනය සඳහා සූදානම් කරනු ලබනවා. මෙසේ අච්චුවෙන් ඉවතට ගනු ලැබීමෙන් පසු කලින් සකස් කරගත් තෙත රෙදි කැබැල්ලක් මතට දැමීම සඳහා එක්වරම අනෙක් අතට හැරවිය යුතුයි. අනතුරුව අච්චුවේ සතර පැත්තම ඒකාකාරීව පහතට තෙරපා එක්කින් ඔසවා අච්චුව ඉවත් කරගනු ලබනවා.